දිසානා කියන පන්තිය මොකද්ද දන්නේ නැහැ නේද? පළවෙනි එක මම්මගේ සිකියුරිටි. මගෙන් එහෙම ප්‍රශ්නයක් අපගේ එහෙම මෝඩ. ඔයාලට ළමයා ඉගෙන ගන්න පන්තිය ගැන ඇත්තට මෙලෝ දසක් නැහැ නේ. ඔව් නෑ. මට ළමයාගේ විස්තර මතකයි. හරි ඇත්තම කිව්වොත් මට මෙලෝ දසක් නැහැ ළමයි ඉන්නේ මොන පන්තියද කියලා. හරි ඔක ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඔක කියන්නේ නෝමල් නා. එළම මන්ට මේ තව තාත්තා කෙනෙක් ඇවිල්ලා ඉන්න ළමයාගේ පන්තිය මතක නැතුව. ඔව් හරි. මේ දැන් මාත් එක්ක මේ මාත්‍යවට පන්ති හොයාගන්න දව කරා. හරි. හෙලෝ මම ඉස්කෝලේ පෙරස් මින්දාසර ළමයිගේ පන්තිය මතක නැති තාත්තට පන්තිය හොයලා දෙන ඔෆිසර්. මොකද? දැන් ඔයාලට මොකද කරන්න ඕන? අපේ පුතාගේ පන්තිය පොඩ්ඩක් හොයාගන්න බැරුව ඉන්නේ මේ. ඒකට තමයි මම ඉන්නේ. හරි. ලැජ්ජ වෙනවා මේ කිසි දෙයක් නැහැ. ඔයාගේ පුතා ඉන්න පන්තිය වැඩක් නැහැ. කීය වසරද කියලා ඔයාලට මොකක් හරි අයිඩියා එකක් තියෙනවද? දිග කල සංවදින වයසේ ඒ කියන්නේ මෙලොව අදහසක් නැහැ. කමන්නේ. ඔයාට පුතාගේ වයස ඩිරෙක්ට් මතක් වෙන්නේ නැත්නම් ඔයයි පුතයි අතර වුණු මොකක් හරි කතා බහක් මතක් කරන්න මම එහෙමද කල්පනා කරා. ඒ වුණාට හරියට මේ පාර මං කියන විදිහට කරන්නකෝ. ඔයා ඇස් දෙක පියාගෙන අන්න එහෙම ඔයා හොඳට මනස එක්තෙන් කරගෙන හිතන්න ගන්න ඔයයි පුතයි අතර වුණු මොකක් හරි කතා බහක් පුතාගේ වයසට හොතෝ. අපේ ඉස්කෝලේ ඇක්සිඩන්ට් වෙලා නැතුණ කොල්ලගේ මරණය වටේ අපේ යාළුවෝ බයික් වලින් සුපිරි වැඩ කැලේ ටිකක් දැම්මා. මට බයික් එකක් තිබ්බා ඊළඟ යාළුවගේ මරණ වෙලාවට පුතා ඉන්නේ ලයිසන් ගන්න පුළුවන් වයසේ. ඒ කියන්නේ A level නේ CORA කොර සුපිරි නම කරා. හරි. දැන් අපි දන්නවා පුතා A level කියලා. බයෝද මැත්ස්ද මොනවද කරේ කියලා එහෙම මොනවක් හරි අදහසක් තියෙනවද? හරි ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. අර විදිහට මැස් දෙක වහගෙන කල්පනා කරන්න ගන්න මොකක් මාරි කන්වර්සේෂන් එකක් තියෙනවද කියලා ඔයයි පුතයි අතරේ උන පුතා ආර්ට්ස්ද බයෝද මොනවද? තාත්තේ අද අපේ ක්ලාස් එකේ ඉස්සරහ පාඩම් වෙනකොට MCC ගිවිසුම ගැන කියලා දුන්නා. ඒක ලංකාවේ දෙකට මැදින් බෙදෙන්න මෙහෙම කොරිඩෝවක් වගේ හැදලා මැද ඔක්කොම ඇමරිකාවට අයිති වෙනවලු. එතකොට කිව්වා බයෝ උගන්නන්න රටක් තියෙන්න ඕන නිසා මේ අන්තිම chance එක හරියට පාවිච්චි කරලා ගෝල් බයෝ පුතා කරන්නේ බයෝ සුපිරිම කරා. දැන් ඔයා පුතාගේ විස්තර ඔක්කොම දන්නවා. දැක්කනේ කිච්චර අමාරු වැඩක් නෙමෙයි. හරි. දැන් බයෝ පන්ති එකයි තියෙන්නේ. ඒතර අපි මේ පන්තියට ගිහලා ඒක රෙජිස්ටර් එක බැලුවම වැඩේ කන්ෆර්ම් කරගන්න පුළුවන්. මේ පුතාගේ නම මොකද්ද කිව්වේ? නම සර්නේම් එක දිසානායක. නම ආච්චිට හාල් කරනවා. නමවත් මතක නැද්ද ඔයි? මට මගේ ජොබ් එකත් එක පාන ඔය මේ වගේ වැඩක් පොඩ එන්න මම අර විදිහට ටගල මතක් කරලා ගන්න. තාත්තේ ලොකු වැඩක්ද? කියන්න පුතා. මොකක්ද? මම මේ ඔයාගේ මල්ලිට දාන්න නමක් තෝරනවා. මල්ලිට නම් මට වගේ සමන් කියලා නම දාන්න එපා. එතකොට එයාගේ යාළුවොත් එයාට TikTok කරන ගිහි සමන් කියලා හිනා. පුතාගේ නම සමන් දිසානායක. හරි. එහෙනම් බයෝපන්ති රෙජිස්ටර් එක බලලා වැඩේ කන්ෆර්ම් කරගමු. හරි. මේක වෙන්න බෑනේ දැන්. ඒ ලෙවල් බයෝපන්ති නම් මේ රෙජිස්ටර් එකේ අනිවාර්යෙන් නම තියෙන්න ඕනේ. මේක නම නැහැනේ. ඔර හොඳටම ෂුවර්ද මතක් වුණ විස්තර හරි කියලා. මගෙන් ෂුවර්ද කියන්නේ මම කමක් සමන්ගේ තාත්තා. මේ වන්දති වෙන හිතන්න දෙයක් නැහැ. ඔයා පොඩ්ඩක් ආයිත් මොනවා කල්පනා තාත්තේ මං ඉස්කෝලේ ගැන ෂෙයා කරපු පෝස්ට් එකයි තාත්තා හහාරියක් දැම්මේ. මොන පෝස්ට් එකද? proud to be Horopatan Centralian කියලා. දෙමාපිය රැස්වීම වලට යන සෑම පියවරුන් තුන් දෙනෙකුගෙන්ම තුන් දෙනෙක් තම දරුවන් පිළිබඳ විස්තර හරියට නොදැනීම නිසා සමාජයේ අපහසුතාවයට පත් වෙනවා. ඒ සෙන්සර්ඩයන් නිර්දේශ කරන වෛද්‍යවරුන් අනුපාතයටත් වඩා ඉහළයි. දෙමාපිය රැස්වීම වලට මව්වරුන් පමණක් සහභාගී වන්න. පියවරුන් අපහසුතාවයට පත්වීම